ඉතින් වෙනද වගේම ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්ගේ රෙසිපි අපේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට මං අරගෙන ආවේ හාල් මැස්සන් තෙල් දාන විදිහයි. එහෙනම් අපි බලමු කටට සැරට කොහොමද හාල් මැස්සන් තෙල් දාන්නේ කියලා. මුලින්ම අපි බලමු හාල් මැස්සන් තෙල් දාන්න මොනවද අපිට අවශ්‍ය කරන දේවල් කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා පිරිසිදු කරගෙන හොඳට සෝදලා තෙලේ බැදගත් හාල් මැස්සන් ටිකක්. ඒ වගේම තව අරගෙන තියෙනවා සිහින්න කපාගත් ලොකු ලූණු ගෙඩියක්, හීනියට කපාගත් සුදු ලූණු බික් ටිකක්, රම්පෙ සහ කරපිංචා, මාළු මිරිස් කරලක් සාමාන්‍ය කෑලි වලට කපාගෙන, අවු මිරිස් කරල් ටිකක්, ඒ වගේම තක්කලි ගෙඩි භාගයක්. තව අපිට අවශ්‍ය වෙනවා කෑලි මිරිස් ටිකක්, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්. මුලින්ම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. දැන් තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට කපාගත් සුදු ලූණු ටික එකතු කරනවා. දැන් ඒකටම කපාගත් අවු මිරිස් ටික, රම්පෙ සහ කරපිංචා ටිකත් එකතු කරනවා. දැන් මේ දේවල් ටික තෙලේ ටිකක් තෙම්පරා දුනාට පස්සේ දැන් ඒකට කෑලි මිරිස් ටික, ගම්මිරිස් කුඩු ටික, කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් අපි මේකට කපාගත් ලූණු ටික එකතු කරනවා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගෙන මේ ටික ආයෙත් හොඳට කලවම් කරන්න. දැන් ලූණු ටිකත් හොඳට තෙම්පරා දුනාට පස්සේ ඒකට බැදගත් හාල් මැස්සන් ටික එකතු කරනවා. කපාගත් මාළු මිරිස් ටිකයි, කපාගත් තක්කලි කෑල්ලත් එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් විනාඩි 5ක් විතර මේක පියනෙන් වහලා ටික වෙලාවක් උයා ගන්න. ඉතින් දැන් අපේ හාල් මැස්සන් තෙම්පරාදුව හරි. මේ තියෙන්නේ අපි හදාගත්ත හාල් මැස්ස තෙම්පරාදුව. ඉතින් ඔයාලත් මේ විදියට හාල් මැස්සන් තෙල් දාලා රස කොහොමද කියලා අපිට කියන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.